Hello everyone, welcome back to Pink Room. Music සංගීතය කියන දේ අපේ ජීවිතේ සුවපත් කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ දැනගෙන හිටියද dancing නර්තනය කියන දේත් අපේ ජීවිතේ සුවපත් කරනවා. ඉතින් dance movements වලින් heal කරන අපිට වෙනමම experience එකක් දෙන අලුත් topic එකක් ගැන කතා කරන්න මගේ හොඳ යාළුවෙක් ඇවිල්ලා තිනවා. She's a very talented dancer. අපි යා dance කරනවා බලන් ඉන්න ආසයි. ඉතින් please welcome Rangi Fernando. Thank you. Hi. Thank you for having me. Thanks for coming. Wow, උංග දවසක් තිස්සේ අපි මේක plan කරන්නනේ. ඔව් දැන් මාස 6ක් විතර අවුරුද්දක් විතර. මම අතර ලංකාවේ හිටියේ නෑ. එන වෙලාවට message එකක් දානවා. ඊට පස්සේ ඒක schedule කරන්න අමාරුයි. Finally we did it. Yeah, yeah. ඉතින් රංගි අපි පොඩ්ඩක් කියමු දැන් රංගිව මම ගොඩක් කට්ටිය දන්නවා talented dancer කෙනෙක් හැටියට. රංගි මොනවද කරන්නේ? I'm a dance movement therapist. Also a yoga instructor and a meditation coach. But since I was 6, I've been dancing. පොඩි කාලේ ඉඳන් because මගේ තාත්ති musician හින්දා dance and music හරි naturally තාත්ති කවුද කියලාත් කියමු. තාත්ති චන්දිමා ෆර්නැන්ඩෝ. dance and music හරිම naturally අක්කිටයි මටයි ආපු දෙයක්. stage එකත් හරිම normal තැනක් අපිට. ඒ කියන්නේ දැන් මම show එකක් කරනකොට එහෙම මගේ මුළු family එකටම ඒක කියන්නේ ලොකු දෙයක් තමයි. හැබැයි ඒක අපි හැමදාම කරපු දෙයක්. මේ ඉතින් නටන එකෙන් මට මගේ මයින්ඩ් එකට මම කෙටියෙන් කියනවනම් මයින්ඩ් එකට ලොකු වෙනසක් තියෙනවා කියලා මට දැනුණා එක කාලෙක. මොකද මම කෝපරේට් ජොබ් එකක් කරා අවුරුදු 10ක්. මට ටීචර් කෙනෙක් හම්බුණා when I went to the States. එයා මට කිව්වා මට පර්මිෂන් දෙන්න ඕනේ ෆ්‍රීලි නටන්න කියලා. ඒ කියපු දේ මට ගොඩක් ඉෆෙක්ට් වුණා. ඊට පස්සේ මම කැටගරයිස් කරන එක නැවතුවා. ඒ කියන්නේ dance කියන්නේ කැන්ඩියන්, ලැටින් ඒවා ඔක්කොම කැටගරීස් වලනේ තියෙන්නේ. මම ඒක අයින් කරලා මම මූව්මන්ට් කියලා මගේ ඔළුවට දාගත්තා. ඊට පස්සේ ඒ නටන විදිහෙන් තමයි මට තේරුණා මයින්ඩ් එකේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒකට කියුරියොසිටි එකට මම ඉගෙන ගන්න ගියා. මම සෙෂන්ස් පටන් ගත්තා මූව්මන්ට් ෆැසිලිටේෂන්ස්. ඉතින් ඒකෙන් තමයි දැන් dance movement therapist කෙනෙක් වෙලා ඉන්නේ. අපි ඒක ගැන චුට්ටක් කියමු නේද? කියන්නේ dance movement therapy කියන්නේ මොකක්ද කියන එක. මගේ ලංකාවට මම first time නේද? ඒ කියන්නේ මම දැන් වෙන කවුරුත් මම දන්න තරමට නෑ. ඔව් මම තමයි පළවෙනි ශ්‍රී ලංකන් එක ලංකාවට ගේන්න. යුරෝප් වගේ ගත්තොත් ඒක ලොකු ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ highly regulated ෆීල්ඩ් එකක්. ඒ කියන්නේ හැමෝටම එහෙම කියන්න බෑ මම dance movement therapist කියලා. මේ requirements තියෙනවා. masters කරලා professional qualifications කරලා කරන්න ඕනේ. ලංකාවේ එහෙම system එකක් නෑ. ඉතින් ඒක මගේ shoulders වල තමයි දැන් තියෙන්නේ ඒක system එකක් කරන්න. dance movement therapy කිව්වොත් ඒක ඇත්තටම වචනෙන් කියන්න අමාරු දෙයක්. ඒ කියන්නේ මම වචනෙන් කියනවා නම් මම ඒකේ importance එක මම අඩු කරනවා. හැබැයි මම try කරන්න ඕනේ movement කියන්නේ අපි language එකක්. ඒක අපි කතා කරන්න කලින් අපේ ඇඟට එන දෙයක්. අපි ඊට පස්සේ පොඩි බබෙක් හැටියට අපි crawl කරනවා. අපි ඊට පස්සේ හිට ගන්න try කරනවා. ඊට පස්සේ අපි එක gestures ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපේ ජීවිතයේ අත්දැකීම් එක්ක අපේ movement එකක් හැදෙනවා. අපේ personal අපි body එක carry කරන විදිහ. දැන් dance movement therapist කෙනෙක් train වෙලා තියෙනවා මේක analyze කරන්න. ඒකේ දැන් සශිනි ගත්තොත් සශිනීගේ personality එක මොකද්ද? මේ movement එකේ body language එකෙන් සශිනී ගැන අපි දැනගන්නවා තොරතුරු ලබා ගන්න. ඊට පස්සේ ඒකෙන් අපි intervene කරන්න අපිට training දීලා තියෙන්නේ. ඒ කියන්නේ intervene කරන්නේ සශිනී මොනාරි challenge එකක් තියෙනවා නම් mind එකේ මොනාරි society එකේ emotionally එහෙම cognitively challenge එකක් තියෙනවා නම් movement හරහා අපි කොහොමද ඒක ඉන්ටර්වීන් කරලා ඒකට ඉෆෙක්ට් එකක් දෙන්න කියන එක තමයි අපිට උගන්වලා තියෙන්නේ. ඊට වඩා ගොඩක් බැරෑරුම් ඇතම් කියන. හැබැයි සිම්ප්ලි කියනවා නම් ඒක තමයි. එතකොට දැන් ඔයාට come across වෙලා ඇති සමහර කට්ටිය they have trauma. ඒ වගේ going through depression, mental disorders. එතකොට ඊට එහා ඇඟේ තියෙන ප්‍රශ්න කියන්නේ injuries.
ඔයාටත් තියෙන personal experience we'll get into that. ඒ වගේ එනකොට ඒගොල්ලන්ට ස්පෙෂලි කැටගරයිස් කරලා කරනවද නැත්නම් කොහොමද ඒක හැන්ඩල් කරන්නේ? කැටගරයිස් කරලා කරන කියන හැම එක්කෙනෙක්ටම ස්පෙෂලි තමයි ට්‍රීට්මන්ට් එක දෙන්නේ. Individual attention. There's no two people that's alike. කියන්නේ දැන් මම වෙනස්, සශිනි වෙනස්. අපේ බොඩි එක කැරි කරන විදිය වෙනස්. අපේ අත්දැකීම් පොඩි කාලේ ඉඳන් තියෙන ඒවා වෙනස්. ඉතින් ඒකින්ද කවදාවත් දෙන්නෙක්ට එක ට්‍රීට්මන්ට් එක දෙන්න බෑ. of course අපි ඉගෙන ගන්නකොට ડિප්‍රෙෂන් කියලා අපි හෝල් විදියට තමයි ඉගෙන ගන්නෙ. හැබැයි ඒකත් ට්වීක් කරන්න වෙනවා එක්කෙනෙක්ව දැනගන්නකොට. ඉතින් client to client ඒක වෙනස් වෙනවා. එතකොට දැන් රංගිගේ ලයිෆ් එකේ dance කියන එක මොන වගේ ප්ලේස් එකකද තියෙන්නේ වගේ ජර්නි එකේ? ඔයාව රිෆෝම් කරේ කොහොමද dance කියන දේ? මේ දවස්වල ඇත්තටම I miss dancing. මම පොඩි කාලේ ඉඳන් නැටුවට මට හිතුණා දැන් මම තෙරපි පැත්තට ගියානේ. අර ඩාන්සර් රංගිට තැනක් හම්බුන්නේ නැහැ වගේ මට ෆීලිං එකක් තියෙනවා. We should get together like all days. Yes, I know. So I really miss that time, but at the same time I feel like I'm doing more of a duty. ඒ කියන්නේ මම lives impact කරනවා වැඩි මම normally නටන එකට වඩා. ඉතින් මට එකෙන් හිතෙනවා ඒ පැත්තට මම තව යන්න ඕනේ කියලා. but dance කියන එක තමයි එතනින් තමයි ඔක්කොම මේ බිහි වෙලා තියෙන්නේ. රංගි, if you are okay to talk about it, මම දන්නවා රංගි පොඩි කාලේ ලොකු ඉන්ජරි එකක් එක්ක එහෙම ලොකු අපහසුතාවයකුත් එක්ක තමයි ආවේ. ඒක ගැන ඔයා පොඩ්ඩක් කතා කරන්න කැමතිද? because I think it was really tough for you. Is it about my scoliosis? Yeah. Do you want to talk about it? Or? Yeah. මොකද නැත්තම් ඔය වගේ කියන්නේ ඉන්ජරි එකක් හරි. is it an injury or it's not an injury. It's a condition that you have, and it's something that majority women get it. Not saying men don't get it, but majority women, because අපි puberty hit කරන period එකේ අපේ pelvis එක change වෙනවා. ගොඩක් දුරට. ඒ pelvis එක change වෙනකොට spinal structure එක සමහරලාට form වෙන විදිහ change වෙනවා. posture එක ඊට පස්සේ affect වෙනවා. එහෙම muscle development එකත් affect වෙනවා. ඉතින් මට තියෙන්නේ scoliosis C curve එකක්, lumbar C. ඒ කියන්නේ මගේ spine එක abnormally curve වෙලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මගේ right side muscle development එක ගොඩක් වැඩි. left side එකේ නිකන් very less muscle development. ඒ කියන්නේ මගේ spine එක ගත්තොත් මෙහෙම තියෙන්නේ. මෙතන වැඩි මුකුත් නැහැ. මෙතන ලොකු muscle development එකක් තියෙනවා. ඇත්තටම මම movement පැත්තට යනකොට movement පැත්තේ තියෙනවා somatic movement කියලා එකක්. ඒ කියන්නේ somatic movement එකෙන් කරන්නේ අපේ dance කියන එක internally කොහොමද feel වෙන්නේ කියන එක අපිට experience කරන එකට පෑ ගණන් දවස් ගණන් ඒක කරන ස්පයින් එක විතරක් මම එක්ස්ප්ලෝර් කරා ගොඩක්. මොකද මට ඒක ගොඩක් mentally effect වුණ හින්දා පොඩි කාලේ ඉඳන් මං හරි insecure මගේ body එක ගැන. මොකද මෙහෙම සමහරවිට පේන්නේ නැති වුණාට පොඩි කාලේ මගේ ලොකු curvature එකක් පෙවුණා. මම ඇවිදින විදිහත් ගොඩක් අය කියන ඇද්දයි ඇයියෝ ඇදේට හිටගෙන ඉන්නේ ඇයියෝ ඇදේට ඉඳගෙන ඉන්නේ. ඉතින් ගොඩක් කට්ටියට තේරුනේ නෑ මගේ කන්ඩිෂන් එකක් තියෙන හින්දා කියලා. ඒ දවස්වල මම හිතන්නේ ලංකාවෙත් වැඩි ස්කෝලියෝසිස් ගැන এডুকেෂන් එක නැහැ. ඉතින් ඒකේ finally I feel like දැන් අවුරුදු 5ක් තිස්සේ මම මේ එක්ස්ප්ලෝරේෂන් එක කරනකොට now I'm owning that. ඒ කියන්නේ මම ඒකට දැන් ගොඩක් ආදරෙයි ඇත්තම කියනවා නම් මගේ ස්පයින් එක දැන් මම බලා ගන්නවා මගේ මසල් ඩෙවලොප්මන්ට් එක මම චෙක් කරනවා දැන් යෝගා සෙෂන්ස් වලට ගියත් මම දන්නවා යෝගා පොස්චර් සමහර ඒවා මට හොඳ නැහැ මම ඒක තව වැඩියෙන් කරොත් ඒක ඇග්‍රවේට් වෙන්න පුළුවන් so those are all learning curves because when I was younger මම ක්ලාස් එකකට ගියොත් කවුරුත් මට පෝස් එකක් කරන්න එපා කිව්වොත් මම ඒක කරනවා මොකද අර ඊගෝ එක තියනවානේ But I think as you get mature and as you get older, ඒක තව පොඩ්ඩක් ඉගෙන ගත්තම දැන් මම කියම් මම ඒක කරන්නේ. I also don't compare myself with other people. My own journey is mine. My body is mine. So if I don't take care of that and I don't love it and I don't get to know it, who else is going to do that? Absolutely. මම ඒක ගැන කතා කරන්න හේතුව දැන් සාමාන්‍යයෙන් ওই වගේ කන්ඩිෂන් එකක් තියෙන කෙනෙක්, normal කෙනෙක් ඉන්න විදිහට මේ රගින්නේ. The way that you handle it, the way you have come out
part of it. කියන්නේ ඔයාගේ posture එක පවා දැන් මට normal spine එකක් තිබ්බට මට වඩා හොඳ posture එකක් තියෙනවා රංගිට. So that's how like you have to have that willpower. ඒක මම ඔයා ගැන හරියටම appreciate කරනවා. දැන් ඔයා dancer කෙනෙක් හැටියට ඔයා දැන් එහෙම ඒක කියන්න බෑ කාටවත්. ඉතින් මම කියන්නේ ඕන කෙනෙක්ට තමුන්ට දේවල් වෙන්න පුළුවන්. Bad things could happen or whatever it is. It's the way you handle it. The way you. So I'm very proud of you in all that way. ඉතින් රංගි ගැන කතා කරොත් dance දැන් ලංකාවේ සංස්කෘතික අපේ තියෙනවනේ සංස්කෘතියට අනුව තියෙන dance. ඒ වගේ මම අහලා තියෙනවා දැන් ඔය තෙරපිමත් නෙමෙයි but ඒවා නිර්මාණය කරලා තියෙන්නේ healing energetically connect වෙන්න කියලා. ඒක ගැන දන්නවද මොන හරි? මම ජර්මනි වල අවුරුදු 2කමාරක් dance movement therapy study කරන කාලේ මම කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ ඔක්කොම ඉන්නේ ඉන්ටර්නැෂනල් ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් ඒ කියන්නේ මගේ යාළුවෝ කොරියන්, ටයිවාන්, ටර්කි එක එක රටවල් වලින්. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් එක කරනකොට මට මාව තව පොඩ්ඩක් හඳුනා ගන්න පුළුවන් වුණා. කියන්නේ මම ලංකාවෙන් ආපු එක්කෙනෙක්. මම හිතන විදිහ මගේ කල්චර් එකත් එක්ක එන්නේ. මම නටන විදිහ මගේ කල්චර් එකත් එක්ක එන්නේ. මම දකින විදිහ මගේ කල්චර් එකත් එක්ක එන්නේ. ඒක මට ගොඩක් හයිලයිට් උනේ මොකද හැම එක්කෙනාම බිහේවියර් එක වෙන්නේ තමන්ගේ කල්චර් එක අනුව. ඉතින් ඒක හින්දා මම ස්ටඩි කරනකොට මගේ රිසර්ච් එකත් ගොඩක් තිබ්බේ how do I bring dance movement therapy to Sri Lanka to the cultural context of Sri Lanka and how do I empower women. ඉතින් ඒ cultural context එක මට ලොකු දෙයක් එතන. මොකද අපිට one size fit all කියන approach එක ගන්න බෑ. මට එහෙ ඉගෙන ගත්ත එක මට කෙලින්ම මෙහෙට ගෙනල්ලා එකපාරට දාන්න බෑ. මොකද ඒක culturally appropriate වෙන්න ඕනේ. ඉතින් එතනදී තමයි මට ගොඩක් මම එහෙ ඉගෙන ගන්න දේවල් මට තේරුණා ඒක මෙහෙ තිබ්බ දෙයක් කියලා. ගොඩක් දැන් මාස්ක් තෙරපි ගැන ඉගෙන ගන්නවා. මාස්ක් තෙරපි කියන්නේ අපිට මෙහෙ තිබ්බනේ මාස්ක්. තාම තියෙනවා ඩෙවිල් මාස්ක්, සන්නි මාස්ක්. ඒව තියෙනවා. අපේ healing rituals උත් තියෙනවා. අපේ කොම්බ කංකාරිය. ඒවා ඔක්කොම healing rituals. වෙනස වෙලා තියෙන්නේ මම ඒක ඔක්කොම colonization එකත් එක්ක වෙච්ච දේවල්. වෙනස වෙලා තියෙන්නේ මේක scientifically back up කරලා scientifically ලියලා scientific research papers තියෙනවා. ඉතින් ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් අපේ මැන්ඩිය නටන එකෙන් ලොකු healing energy එකක් තියෙනවා. අපි ස්ටෝම්ප් කරන එකෙත් ලොකු healing energy එකක් තියෙනවා. So there's definitely a big connection. Wow. So අපේ සංස්කෘතික දේවල් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ යම් කිසි meaningful දෙයකට එක. Wow. It's good to know. ඉතින් රංගි Spotlight 1, Spotlight 2 හරිම interesting concepts දෙකක් කරා. ඒකේ විශේෂත්ව ගොඩක් තියෙනවා. මම එකක් කියලා පටන් ගන්නවා ඉතින් ටික කියන්න. ඒකේ ඔක්කොම dancers they are not professional dancers, right? ඔයා කොහොමද මේ concept එකට ආවේ? It's a wonderful concept. Thank you so much. I also can't believe that දැන් ඒක ඉවර වෙලා මම videos එහෙම බලනකොට ඒ කියන්නේ මටත් හිතා ගන්න බෑ කොහොමද මේක වුනේ කියලා. So 55 දෙනෙක් නටුවා මාත් එක්ක. 55න් කියන්නේ ඒගොල්ලෝ පළවෙනි පාර්ට් තමයි ස්ටේජ් එකකට මේ නැගලා මේ perform කරේ. පොඩි show එකක් නෙමෙයි. 900 people in the audience. It's a big show. So how I did it, I think මම Spotlight 1 කරනකොට මම dance movement therapist කෙනෙක් නෙමෙයි. මම ජර්මනි යන්න කලින් කරේ. ඒකින්ද මට අවුරුදු 2ක් තිබ්බා. ඒකත් හොඳට ගියා. කියන්නේ හැබැයි එතකොට මට program එකක් කියලා මම ඒක කරේ නෑ. මම ඒක කරේ I just want to share my feeling of dance. So please join me කියලා තමයි කරේ. මේ අවුරුදු 2 ඇතුළත මම ඒක structured program එකක් කරා. Movement therapy oriented program එකක්. ඉතින් එතකොට sessions 16ක් තිබ්බා. හැම session එකක්ම lead up වෙනවා show එකේ piece එකකට. Right? So ප්‍රාතිහාරි සින්දුව ගත්තොත් ඒ සින්දුවේ ඒ dance එකේ meaning එක to be confident, to own your body as what it is, to be the goddess that you are. So the entire movement therapy program එකම ඒකට orient කරලා තමයි කරන්නේ. ඒ කියන්නේ dance එකක් practice කරනවා කියලා නෙමෙයි කරන්නේ. ඔව් ආගේ දැන් ගොඩක් කොහොමද dance practice කරන්නේ නැතුව එහෙම කරන්නේ නේ. ඒක මම very minimally තමයි කරන්නේ. Movement therapy එකේ mind එක හදලා reflection කරලා අපි ගොඩක් ලියනවා, අපි ගොඩක් කතා කරනවා. ඒගොල්ලන්ට මම වෙලාව දෙනවා තමන්ගේ story එක reflect කරන්න. ඒකෙන් මම
තමන්ට කනෙක්ට් වෙනවා. ඊට පස්සේ තමන්ට කනෙක්ට් වුණාට පස්සේ තව එක්කෙනෙක්ට කනෙක්ට් වෙන්න ස්පේස් එක හදලා දෙනවා. ඊට පස්සේ ගෲප් කනෙක්ෂන් එකක් හදනවා. මේ ගෲප් කනෙක්ෂන් එක හැදුවට පස්සේ මට කොරියෝග්‍රැෆි එක මූව්මන්ට් එක දෙන්න හරිම ලේසි. ලේසි කියන්නේ මොකද තමන් එතකොට මෙඩිටේෂන් ස්ටේට් එකක ඉන්නේ. they are very present. ඒ වෙලාවේ මම නටනකොට මිරරින් කොන්සෙප්ට් කියලා එකක් තියෙනවා. මිරරින් කියන්නේ තෙරපිස් කෙනෙක්ට කොහොමද ක්ලයන්ට්ට කනෙක්ට් වෙන්නේ. බොඩි එක through kinesthetic empathy කියලා කියන්නේ. ඒ කියන්නේ බොඩි එක through කොහොමද අපි වෙන කෙනෙක් එක්ක empathize කරන්නේ. දැන් තව කෙනෙක්ට කතා කරන්නේ නැතුව කොහොමද අපි යාගේ ෆීලිං එක ගන්න, කොහොමද අපි ආව ඇත්තටම දකින්නේ. ඉතින් ඒක මම මේගොල්ලන්ට කියලා දෙනවා. ඒක කියලා දුන්නට පස්සේ තමන් කනෙක්ට් වුණාට පස්සේ මූව්මන්ට් එක උඩින් දැම්මම තමයි ඒ ගෲප් කමියුනිකේෂන් එක වෙන්නේ. ඒක හරිම බලන් ඉන්න හරිම ලස්සන දෙයක්. ඒ කියන්නේ මුළු ටීම් එකම we can feel it. Yeah. You all are connected, energetically connected. අතර බලන් ඉන්න audience එකත් ඇත්තටම නිකන් භාවනාවක් කරනවා වගේ තමයි බලන් ඉන්නේ. ඒක හරිම ලස්සන experience එකක්. දැන් කවුරු හරි කෙනෙක් කැමති නම් මොන වගේ කෙනෙක්ද මේ වගේ dance movement therapy එකකට join වෙන්න ඕනේ? Like anyone can, I know, but specifically specifically for something like Spotlight. අර ගොඩක් අය එන්නේ ඒගොල්ලන්ට මොන හරි they want to feel like they can keep a promise to themselves. They want to feel like they can live up to a promise they kept for themselves. Either they're feeling stuck. කියන්නේ සමහරවිට ජීවිතේ අර හිතනවා මට මොන හරි achieve කරන්න ඕනේ. හැබැයි මට නිකන් අර මම හිර වෙලා වගේ. මනසෙන් මම හිර වෙලා මට ඒක මොන හරි push එකක් ඕනේ. ඉතින් ඒ වගේ කට්ටිය තමයි ගොඩක් එන්නේ. ගොඩක් empowerment oriented program එකක්. ඉතින් women's empowerment oriented program එකක්. Confidence building ඕන self esteem building, getting more comfortable in your skin. ඒ වගේ කාර්ය තමයි එන්නේ. Okay, let's have a little bit of fun. Very worried. Don't worry. You'll do it. Best song to dance like nobody's watching. These days it's Pichamal. Pichamal? Yeah. Pichamal by Rhythma. A movement every woman should do when she feels down. Is there like a particular? They should stand in Superman pose for a good 2 minutes. Superman? Yes. That's because Superman. when you're feeling down, you tend to crouch in. So it's very important to open up your body and put up your chest and put your shoulders back. And there's a body feedback effect. It affects your mind. Wow, that's good to know. I'll be doing that. Finish the sentence. Oh no. Confidence is Beautiful. okay. Favorite singer, Yohani or Rhythma? I'm putting you on spotlight. Both? Both. You can do that. All right. As a girl, if you like someone, would you make the first move or would you wait for it? Rather wait. Or... I would have waited for it if you asked me 10 years ago, but Yeah. now I would make the first move. Excellent. Things have changed. We have to Things have- evolve. Yeah. If your ultimate deal breaker in a relationship, Someone who doesn't have a learning mindset. ultimate deal Ultimate deal. breaker. Biggest red flag in a man? There's so many. Just one. Biggest? Ego. Egoistic. Yeah. Okay. Yeah. Now you can handle that. Yeah. One advice you tell your younger self. She's really young, but younger self. It would be not to care about what people think or what people say, and to truly own your own shit. Can I say that? You can say that. Good one. Would you date someone who can't dance? Yes, I would. I would. All right, Rangi. It was such a privilege, such an honor to have you here on my show. Likewise. Thank you so much for being here. I think අපි ආයි හම්බෙමු දවසක. Definitely. Dance class එකකට එන්න. Oh, we should do a dance. Yeah. Thank you, Sashini. Pleasure indeed. So we'll see you next time. Bye.